ආයුබෝවන් 2026 මැයි මාසය කියන්නේ මකර ලග්න හිමියන්ගේ ජීවිතයේ ඉවසීමේ පරීක්ෂණය අවසන් වෙලා ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නා කාල සීමාවක්. සමහර විට පහුගිය කාලේ ඔබට දැනුණා නම් ඔබ මොන දේ කළත් ඒකින් හරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා. අන්නේ තත්වයන් මේ මැයි මාසයේ මැද භාගයේදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ග්‍රහ පිහිටීමක් තමයි ඔබට උදා වෙලා තිබෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ මාසයේ ඇතුළත ඔබට විශාල ජයග්‍රහණ වගේම ඊට සියුම් ලෙස ප්‍රවේශම් විය යුතු තැන් කිහිපයකුත් තියෙනවා. විශේෂයෙන්ම තීරණ ගද්දී ඔබ කරන එක පුංචි වැරද්දක් ඔබේ ඉදිරි ගමනට කොහොමද බලපාන්නේ? අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔබ ළඟට එන වාසනාව මග හැරගන්න නැතුව එය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳී ඉන්න. මොකද ඔබේ ලග්නයට අනුව මේ මාසය තුල තිබෙන අපල තත්ත්වයන් 100%ක් මගහරවා ගන්න පුළුවන් ප්‍රබල ජ්‍යොතිෂමය වත්පිළිවෙත් කිහිපයක් වීඩියෝ එක අවසානයේදී මම ඔබට කියා දෙනවා. ඉතින් ඊට කලින් අමතක කරන්නේ නැතුව channel එක subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් අපි වීඩියෝ එකක් දාපු සැනින් එසැනින් ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මැයි මාසය තුල මකර ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් මොන වගේ තත්වයකද පවතින්නේ කියන කාරණේ මුලින්ම කතා කරොත් මැයි මාසයේ ආරම්භයේදී රවි ග්‍රහයා ඔබේ 4 වැන්න තුලත්, ඒ වගේම බුධ ග්‍රහයා ඔබේ 4 වැන්න තුලත්, ශනි ග්‍රහයා ඔබේ 3 වැන්න තුලත්, ඒ වගේම සිකුරු ග්‍රහයා ඔබේ 5 වැන්න තුලත්, ගුරු ග්‍රහයා ඔබේ 6 වැන්න තුලත්, ඒ වගේම කේතු ග්‍රහයා ඔබේ 8 වැන්න තුලත්, කුජ ග්‍රහයා ඔබේ 4 වැන්න තුලත්, රාහු ග්‍රහයා ඔබේ දෙවැන්න තුලත් පිහිටා තිබෙන ග්‍රහ පිහිටීමක් මැයි මාසය තුල පෙන්වු කරනවා. මේ ග්‍රහ පිහිටීම අපි බලමු ඔබේ ජීවිතයේ නොයෙක් පැතිකඩවල් වලට බලපාන්නේ කොහොමද කියන කාරණේ. මැයි මාසය තුල පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් මකර ලග්නාධිපති ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතු උදෙසා මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරොත් මේ මැයි මාසයේ ඔබට ධෛර්යවන්ත මාසය කියලා හඳුන්වන්න පුළුවන්. ඔබ වටා ඉන්න හතුරන් හෝ ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරන පිරිස් මේ මාසය තුල පරාජය කරන්න ඔබට විශේෂ මානසික ශක්තියක් උදාපත් වෙන ග්‍රහ පිහිටීමක් පවතිනවා. ඒ වගේම රැකියා ස්ථානයේ ඔබට එරෙහිව කවුරු හරි කැපී පෙනෙන බාධා කළා නම් ඒවා ඉබේම ඉවත් වෙලා යන ස්වරූපයක් ඔබට අහන්න දකින්න පෙනෙන්න ලැබේවි. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මාසයේ මුල් සති දෙකේදී ඔබට වැඩ අධික වීමක් දක්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම වගකීම් වැඩි වීම නිසා පොඩි පීඩනයක් ඔබේ හිතට දැනෙන්න පුළුවන්. හැබැයි අධෛර්යමත් වෙන්න එපා. මේ මහන්සියේ ප්‍රතිඵල මැයි 15න් පස්සේ ඔබට උසස් වීම හෝ මූල්‍යමය වාසි විදිහට ලැබීමේ ප්‍රවණතාවයක් මේ ග්‍රහ පිහිටීම් හමුවේ ඔබට පෙන්වුම් කරනවා. ඒ වගේම ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න මකර ලග්නාධිපති අපේ හිතවතුන්ට නම් අලුත් ආයෝජනවලට මේ මැයි මාසය ඉතාමත් සුබ මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය තාක්ෂණික මෙවලම් හෝ විදේශීය නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාර කරන මකර ලග්නාධිපති හිතවතුන්ට මැයි මාසයේ දෙවෙනි සතියෙන් පස්සේ විශාල දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්වභාවයක් පෙන්වුම් කරනවා. හැබැයි හවුල් ව්‍යාපාර කරනවා නම් හවුල්කරුවන් සමග ඇතිවෙන මතභේද දුරදිග ගෙනියන්නේ නැතුව ඉන්න එක තමයි ඉතාමත් වැදගත්. ඒ නිසා මේ කාලය තුල ඉවසීම තමයි ඔබේ සාර්ථකත්වයට තිබෙන ලොකුම ආයුධය. මැයි මාසය තුල පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් මකර ලග්නාධිපති ඔබේ ආදරය සහ පෞල් ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරොත් මකර ලග්න හිමියන්ට මේ මැයි මාසයේ හරිම හැඟීම්බර මාසයක් බව තමයි කියන්න පුළුවන්. මාසයේ මුල් දින 5 හෝ 6 ඇතුළත ඔබේ සහකරු හෝ සහකාරිය සමග පොඩි වාද විවාද ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. සමහර විට ඔබ දෙන්න අතර තේරුම් ගැනීමේ අඩුවක් මේ කාල සීමාව තුළ දැනෙන්න පුළුවන්. හැබැයි මැයි මාසයේ 5 වෙනිදායෙන් පස්සේ ඔබේ ආදර ජීවිතයට අමුතුම ප්‍රබෝධයක් එකතු වෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. තනිකඩව ඉන්න අපේ මකර ලග්නාධිපති හිතවතුන්ට අලුත් ආදර සම්බන්ධතා ඇති වෙන්නත් ඒවා විවාහය දක්වා දුරදිග යන්නත් වැඩි ඉඩකඩක් මේ ග්‍රහ පිහිටීම් හමුවේ පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ඔබ යමෙකුට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න හිතේ තියාගෙන ඉන්නවා නම් මැයි මැද භාගය ඒකට ඉතාමත් සුබයි. විවාහක අයගේ නිවසේ තිබුණු අසමගිය ඉවත් වෙලා දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් මේ කාල සීමාව තුළ ඔබට උදාපත් කරනවා. මැයි මාසය තුළ පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් අධ්‍යාපනය හදාරන අපේ ආදරණීය මකර ලග්නාධිපති දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරොත් අධ්‍යාපනය ලබන දූපුතුන්ට මේ මැයි මාසයේ ටිකක් අවධානයෙන් සිටිය යුතු කාලයක්.
විශේෂයෙන්ම මැයි මාසයේ මුල සිට 25 වෙනිදා දක්වා කාලය තුල අමතක වීම හෝ ඉගෙනීමේ කටයුතු ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ඔබ කොච්චර පාඩම් කළත් ඒ දේවල් මතකේ රැඳෙන්නේ නැහැ කියලා වගේ හැඟීම්. හැබැයි මේක తాවකාලික තත්වයක්. තාක්ෂණික අංශවලින් හෝ කලා අංශවලින් ඉහළ අධ්‍යාපනයේ හදාරන අපේ දුවදරුවන්ට මාසයේ අගභාගයේ වෙද්දී ඊටමත් හොඳ බුද්ධිමය වර්ධනයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. විභාගවලට පෙනී සිටින දරුවන්ට මේ මාසයේදී කෙටි සටහන් භාවිතා කරලා පාඩම් කරන්න පුළුවන් නම් ඔබට වැඩි ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. විදේශගත අධ්‍යාපනයට බලාපොරොත්තු වන අපේ දුවදරුවන්ට මැයි 15න් පස්සේ ඔබට ඔබ බලාපොරොත්තු වුණු සුබ ආරංචි ලැබීමේ ප්‍රවණතාවය වැඩි බවක් තමයි මේ ග්‍රහ පිහිටීම් හමුවේ පෙන්눔 කරන්නේ. මැයි මාසය තුල පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් මකර ලග්නාධිපති අපේ ආදරණීය හිතවතුන්ගේ සෞඛ්‍ය ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරොත් සෞඛ්‍ය පැත්තෙන් නම් මේ මාසයේ ඔබේ ආහාර පාලනය ගැන දැඩිව සැලකිලිමත් විය යුතු මාසයක්. විශේෂයෙන්ම අක්මාවාශ්‍රිත හෝ ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් අපහසුතා මතුවීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. අධික තෙල් සහිත කෑම සහ නිදිවැරීම මේ මාසයේදී ඔබට අගුණ වෙන්න පුළුවන් ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම මානසිකව පොඩි නොසන්සුන් බවක් මාසයේ මුල් කාලයේදී ඔබට දැනෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට ප්‍රශ්න ඔළුවට දාගෙන ලේ පීඩනය වගේ තත්ත්වයන් ඇති කරගන්න එපා. ඒ නිසා පුළුවන් තරම් මේ කාලය තුල මනස සංසුන්ව තබා ගන්න උත්සාහවන්ත වෙන්න. හවස් කාලයේදී ආගමික කටයුත්තක නිරත වීම හෝ ස්වභාව ධර්මයේ සමග කාලය ගත කිරීම තුළින් ඔබේ මානසික සුවය මේ කාලය තුල වර්ධනය කරගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි බලමු මේ මාසය තුල තිබෙන බාධා ඉවත් කරගෙන සාර්ථක වෙන්න ඔබ කළ යුතු ජ්‍යොතිෂමය වත්පිළිවෙත් මොනවාද කියලා. මේ මාසයේ ඔබට විශේෂයෙන් ගුරු රාහු සහ බුධ යන ග්‍රහ බලපෑම් නිසා යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා මගහරවා ගන්න ඔබට පුළුවන් නම් මේ මම ඉදිරිපත් කරන ජ්‍යොතිෂමය වත්පිළිවෙත් තුල ඕනෑකමින් නිවැරදිව යෙදෙන්න ඔබට මේ මැයි මාසයේ සාර්ථක මාසයක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ මැයි මාසය තුල ඔබට උදා වෙන ගුරු අපලේ සඳහා සෑම බ්‍රහස්පතින්දා දවසකම කහ පැහැති මල් සහ ගිලන්පස පූජා කරලා බෝධි පූජාවක් පවත්වන්න පුළුවන් නම් ඒ වගේම දුප්පත් දරුවන්ට පොත්පත් හෝ අධ්‍යාපන උපකරණ දන් දෙන්න පුළුවන් නම් ගුරු අපලේ සඳහා ඒ ඊටමත් යෝග්‍ය පින්කමක්. ඒ වගේම මේ මාසය තුල ඔබට උදා වෙන රාහු අපලේ සඳහා සෙනසුරාදා දවස්වල උදෑසන කාලයේදී කපුටන්ට හෝ පක්ෂීන්ට එළකිරි මිශ්‍ර කිරිබතක් දන් දෙන්න පුළුවන්. ඒ වගේම විෂ්ණු දෙවියන්ට පූජා පවත්වලා පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් රාහු අපලයට ඒ ඊටමත් යෝග්‍ය පින්කමක්. ඒ වගේම මේ මැයි මාසය තුල ඔබට උදා වෙන බුධ අපලේ සඳහා සෑම බදාදා දවසකම කොළ පැහැති ඇඳුම් ඇඳගෙන ඝන දෙවියන්ට පළතුරු පූජා කරලා ආශිර්වාද ලබා ගන්න පුළුවන් නම් ඔබේ බුධ අපලේ සඳහා ඒ ඊටමත් යෝග්‍ය පින්කමක්. ඉතින් මකර ලග්න හිමියනි 2026 මැයි මාසය කියන්නේ ඔබේ ඉවසීමට නියම වටිනාකමක් ලැබෙන කාලයක්. මාසයේ මුලදී පොඩි බාධා ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරත් ඒවට කලබල වෙන්න එපා. ඒ හැමදේම එන්නේ ඔබව ශක්තිමත් කරන්න. මාසයේ මැදදී ඔබට ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඔබට මේ කාලය තුල ශක්තිය, ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතාමත් ආදරයෙන් මේ වෙලාවේ තබනවා. ඉතින් මකර ලග්නාධිපති හිතවතුනි මේ ලැබුවා වූ මැයි මාසයේ ඔබට වාසනාවන්ත ජයග්‍රාහී මැයි මාසයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ආයු බෝවන්.